ChatGPT අපිව මතක තියාගන්නේ කොහොමද? GPT LLM එකට අපිව මතකද? මේ LLM අපේ ඩේටා වලින් ට්‍රේන් වෙනවද? මේ ප්‍රශ්න ටික ඔයාටත් තියෙනවා නම් මේ වීඩියෝ එක ඔයාට. අපි කවුරුත් දන්න OpenAI ලගේ GPT මොඩල්ස් වලට, Google ලගේ Gemini මොඩල්ස් වලට මෙමරි එකක් තියෙනවද? ඇත්තටම මේ LLMs එහෙමත් නැත්නම් large language models stateless විදිහට තමයි එයාලගේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන්නේ. එතකොට මොකක්ද මේ stateless කියන්නේ? සරලව කිව්වොත් stateless කියන්නේ user කෙනෙක් large language model එකක් සමග කරන සංවාදයක තොරතුරු ඊළඟ සංවාදය සඳහා ඒ large language model එක විසින් ස්ටෝක් කර තබා නොගැනීමයි. අපි මේ උදාහරණයෙන් LLM වල ස්ටේට්ලස් බව තවත් පැහැදිලි කරගමු. හිතන්න අපි LLM එකට user query එකක් දෙනවා what is the weather today කියලා. එතකොට LLM එක අපිට response එක විදිහට දෙනවා it's sunny and 75 degree Fahrenheit කියලා. එතකොටම ආපහු අපි user query එකක් දෙනවා should I take an umbrella කියලා. එතකොට මේ LLM එකට මතක නම් අපි කලින් conversation එක ඒ කියන්නේ අපි කලින් දුන්න user query එකයි LLM එක විසින් අපිට දුන්න response එකයි මේ LLM එකට මතක නම් දැන් මේ LLM එක අපිට response එක විදියට දෙන්න ඕන no you don't need to take an umbrella today වගේ එකක්. මොකද අද සනී දවසක් නිසා. ඒත් LLM එක විසින් response එක විදියට අපිට දීලා තියෙන්නේ I'm kinda lost කියලා. ඒ වගේම තව details එයාට ඕන කියනවා proper response එකක් දෙන්න නම්. මේකෙන් පැහැදිලි වෙන්නේ LLM එකට අපේ කලින් කන්වර්සේෂන් එක මතක තබා ගැනීමේ හැකියාවක් නැහැ කියන එක. එතකොට කොහොමද ChatGPT වගේ chat applications conversation history එක මතක තියාගෙන උත්තර දෙන්නේ? අපේ මේ ප්‍රශ්නට solution එක තමයි short term memory. එහෙමත් නැත්නම් in context memory කියන්නේ. එතකොට මොකක්ද මේ short term memory එක? මෙතනදී අපි කරන්නේ conversation history එක එහෙමත් නැත්නම් chat history එක LLM එකෙන් පිට වෙනම list එකක් විදිහට ස්ටෝ කරලා එහෙමත් නැත්නම් සේව් කරලා තියාගන්න එක. මේ STM processing cycle එකෙන් අපි short term memory එකේ ක්‍රියාවලිය පැහැදිලි කරගමු. මුලින්ම user query එක input එක විදිහට chat application එකට දෙනවා. ඊට පස්සේ chat application එක විසින් කලින් list එක ස්ටෝ කරලා තියාගත්ත conversation history එක user query එකට එකතු කරනවා. මේ user query එකයි conversation history එකයි එකතු කරලා හදාගන්න සම්පූර්ණ prompt එක තමයි අපි LLM එකට input එක විදිහට ලබා දෙන්නේ. ඊට පස්සේ LLM එක ජෙනරේට් කරන response එක user query එකයි දෙකම chat application එක විසින් එයාගේ chat history maintain කරන list එකට add කරනවා. හිතන්න අපේ chat application එකේ chat history එක විදිහට මේ වෙනකොට මෙන්න මේ user query එකයි මේ AI response එකයි තියෙනවා කියලා. දැන් අපි අලුත් user query එකක් දෙනවා what is my name කියලා. මේ user query එකට chat history එකයි system prompt එකයි එකතු වෙලා මේ full prompt එක ක්‍රියේට් කරනවා. ඊට පස්සේ මේ full prompt එක තමයි අපි LLM එකට input එක විදිහට ලබා දෙන්නේ. මේ full prompt එක LLM එකට input එක විදිහට ලබා දුන්නම generate කරන response එකයි අපි කලින් දුන්න what is my name කියන user prompt එකයි දෙකම අපි ආපහු සැරයක් chat history එකට එකතු කරනවා. මේ විදිහට තමයි short term memory එක use කරලා ChatGPT වගේ chat applications අපිව මතක තියාගන්න. මේ short term memory එක chat session එක ඉවර වෙනවත් සමගම එහෙමත් නැත්නම් chat application window එක close කරනවත් සමගම නැති වෙලා යනවා. මොකද අපි මෙතනදී chat application එකට පිටි කිසිම external memory එකක් use කරන්නේ නැහැ. එතකොට කොහොමද මේ අපි දිනපතා use කරන ChatGPT වගේ chat applications දින ගණනාවක් අපේ chat history එක store කරලා තියාගන්නේ? මෙතනදී තමයි long term memory එක solution එකක් විදියට එන්නේ. මේ long term memory එක chat session එක ඉවර කළාට එහෙමත් නැත්නම් chat application එක close කළාට නැති වෙලා යන්නේ නැහැ. මොකද මෙතනදී අපි chat application එකට පිටින් external database එකක් use කරනවා. ඒ නිසා මෙතනදී අපිට දීර්ඝකාලීනව conversation history එක store කරලා තියාගන්න පුළුවන්. අපි chat application එක close කරලා දවස් ගණනකට පස්සේ වුණත් ආපහු chat application එක open කරනකොට external database එකේ store කරලා තිබ්බ chat session එක load කරලා ගන්න පුළුවන්. long term memory එක හරියට අපි පොත්වල notes ලියනවා වගේ. ඒත් short term memory එක whiteboard එකක ලියන తాවකාලික note එකක් වගේ. දැන් අපි බලමු මේ long term memory එකට අපිට use කරන්න පුළුවන් databases මොනවද කියලා. මෙතනදී අපිට MySQL වගේ SQL databases සහ MongoDB වගේ NoSQL databases use කරන්න පුළුවන්. එතකොට ඇයි අපි මෙතනදී long term memory එක store කරන්න chat applications වල බහුලව use කරන Pinecone වගේ vector databases use කරන්නේ නැත්තේ?
මේ ප්‍රශ්නෙට සරලම උත්තරේ තමයි අපිට මෙතනදී සිමිලරිටි සර්ච් එකක් යූස් කරන්න අවශ්‍යතාවයක් නොමැතිවීම. අපිට ඕන ඒ අදාළ යූසර්ට අයිති chat history එක ලෝඩ් කරලා ගන්න විතරයි. ඔයාලා chatbot කෙනෙක් chat application එකක් develop කරනකොට මේ අපි කතා කරපු short term memory එකයි long term memory එකයි maintain කරන්න අමතක කරන්න එපා.